අයිබෝවන් අපි මේ වීඩියෝ එකේදී word activity 1 කොයි විදිහටද කරන්න කියලා බලමු. ඒකට මම මුලින්ම activity එකට අදාළ text එක මේ විදිහට type කරගෙන තියෙනවා. මුලින්ම මාතෘකාව select කරනවා. font size එක වැඩි කර ගන්නවා. ඊළඟට text effect tool එක හරහා මේ වගේ effect එකක් දානවා. font color tool එකෙන් අකුරු වල පාට වෙනස් කර ගන්නවා. ඊළඟට පළවෙනි ඡේදය තුල තියෙන වෙනස්කම් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මම මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා බෝල්ඩ් කරනවා. ඊළඟට මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා අන්ඩර්ලයින් ටූල් එකෙන් මේ විදිහ ඩබල් අන්ඩර්ලයින් එක දානවා. ඊළඟට දෙවෙනි ඡේදයට අදාළ වෙනස්කම් කරන්න ඕනේ. මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා බෝල්ඩ් කරලා ඉටැලික් කරලා තියෙනවා. ඊළඟට මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ටෙක්ස්ට් highlight color එකක් දාලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන documents කියන වචනය කැපෙන විදිහට ඉරක් දාලා තියෙනවා. font group එකේ මේ tool එක හරහා අපිට ඒ විදිහට ඉරක් දාන්න පුළුවන්. ඒ වගේම document කියන මෙතන තියෙන වචනේ අකුරු අතර තියෙන පරතරය වැඩි කරලා තියෙනවා. අපිට ඒ වචනේ select කරලා font group එකේ font වලට අදාළ මේ ඊතලයේ click කරලා මෙන්න මේ box එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ advanced tab එකේ spacing යටතේ expanded දීලා අපිට තවත් පරතරය වැඩි කරන්න අවශ්‍ය නම් by එකෙන් වැඩි කරන්න පුළුවන්. මෙතන preview එකේදී වෙනස් වෙලා පෙන්නනවා අපි ටෙක්ස්ට් එකට කරන වෙනස්කම්. ඕකේ කරාම මේ විදිහට අකුරු අතර තියෙන පරතරය වෙනස් වෙලා තියෙනවා. ඊළඟට මේ මාතෘකාව select කරනවා. font size එක වැඩි කර ගන්නවා. ඒ වගේ මේකට text effect එකක් දාලා තියෙනවා මේ විදිහේ effect එකක්. underline tool එකෙන් underline එකක් දානවා. ඊළඟට මේ පහළට තියෙන list එකට වෙනස්කම් කරන්න activity එකට අදාළව පහළින් දීලා තියෙන table එක භාවිතා කරන්න ඕනේ. මුලින්ම මම home කියන වචනේ select කරලා table එකේ පළවෙනි font වර්ගය මෙතනින් දෙනවා. ඊළඟට font size එක මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට දෙවෙනි පේලිය සිලෙක්ට් කරලා ඒකට අදාළ ෆොන්ට් එක ලබා දෙන්න ඕනේ. අපිට ෆොන්ට් එක සර්ච් කිරීමේ හැකියාවක් තියෙනවා මේ ස්ථානයේ. ඒ වගේම ඒකට අදාළ ෆොන්ට් සයිස් එකත් ටයිප් කරලා අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා ෆොන්ට් වර්ගය වෙනස් කරනවා. ෆොන්ට් සයිස් එකත් වෙනස් කරනවා. ඊළඟ ටෙක්ස්ට් එකේ ෆොන්ට් වර්ගය වෙනස් කරනවා. සයිස් එකත් වෙනස් කරනවා. ඊළඟ ටෙක්ස්ට් එකත් ඒ විදිහට වෙනස් කර ගන්නවා ෆොන්ට් වර්ගය සහ ප්‍රමාණය. මේ ආකාරයට අපිට
වර්ඩ් පළවෙනි ඇක්ටිවිටි එකට අදාළ පැට්‍රිකල් එක කරන්න පුළුවන්. ස්තුතියි.